අල්ලපු ගෙදර අය සරාගීව හැසිරෙනවා හොරෙන් බලන්න ගියොත් මොනවා වෙයිද? ඉතින් අද බලන්න යන්නේ ඒ වගේ කතාවක්. මේ 2021 වර්ෂයේ රිලීස් වුණ වෝයස් චිත්‍රපටයයි. ත්‍රිලර් ගණයට තමයි මේ මූවි එක අයිති වෙන්නේ. Home. I gotta live here with you. What are you waiting for? I wasn't ready. චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේදී අපිට පේනවා අලුත විවාහක වුණ කපල් එකක්. මේ ඉන්නේ පෙපා. ඒ වගේ මෙයාගේ හස්බන්ඩ් තමයි තෝමස් කියන්නේ. මෙයාලා ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඒ යාලා ළඟදී විවාහ වුණ නිසා Home. I gotta live here with you. එයාලට අලුත් එපාර්ට්මන්ට් එකක පදිංචිට එන්න පුළුවන් වුණ නිසා. මේ එපාර්ට්මන්ට් එක පිහිටලා තියෙන්නේ කැනඩාවේ මොන්ටියා කියන නගරයේ. ඊළඟ දවසේ රාත්‍රියේදී මේ කපල් එක එදා දවසේ වුණ දේවල් ගැන කතා කරනවා. මෙතන ඉන්න පෙපා තෝමස්ට කියනවා අපිට දැනම බබෙක් ගැන හිතන්න බෑ. මොකද මම කැම්පස් එකේ වැඩවලට සෑහෙන කාලයක් එක දිගට මහන්සි වුණා. මට කිසිම නිදහසක් තිබුණේ නැහැ. ඒ නිසා මට දැන්ම ෆැමිලි ලයිෆ් එකේ හිර වෙන්න බෑ. ඒ නිසා අපි අවුරුදු 4ක්වත් යනකම් බබෙක් ගැන හිතන්නේ නැතුව ලයිෆ් එක එන්ජොයි කරමු කියලා කියනවා. මෙතනදී තෝමස් මේකට කැමති වෙනවා. මෙයා වයිෆ්ට ගොඩක් ආදරය කරන නිසා එයාගේ නිදහස ගැන හිතනවා. මෙතනදී මෙයා ආදරණීය විදියට වයිෆ්ට කිස් එකක් දෙනවා. මෙතනදී මෙයාලා දකිනවා මෙයාට ඉස්සරහ තියෙන ඇපාර්ට්මන්ට් එකේ තියෙන්නේ ගොඩක්ම ළඟින් කියලා. ඒ වගේ මේ ඇතුලේ වෙන දේවල් මෙයාට පැහැදිලිව පේනවා. මේ ඇපාර්ට්මන්ට් එක ඉස්සරහ පදිංචිලා ඉන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මෙයාලා දෙන්නම් බලන් ඉද්දි මේ ඇපාර්ට්මන්ට් එකේ ඉන්න කපල් එක සරාගේ විදියට හැසිරෙනවා මෙයාලා දකිනවා. මෙතනදී මේ වෙන දේවල් වලට පෙප්පාට සහ තෝමස්ට හොඳටම hina යනවා. හැබැයි මෙයාලා ඒ දිහා බලන්නේ නැතුව නම් ඉන්නේ නැහැ. එයාලා මේ දර්ශනය බලලා සතුටු වෙනවා. පෙපා හොරෙන්ම බලනවා තෝමස් දිහා. එයාත් මේ ගැන බලනවාද කියලා. තෝමස් නම් මේ සිද්ධිය දිහා දිගටම බලාගෙන ඉන්නවා. ඉතින් පෙපා නම් ඒ දෙයට කැමති නැහැ. එයා කියනවා අපි මේ කරන දේ හරි නැහැ. මේ අය දැනගත්තොත් අපි බලන් ඉන්නවා කියලා එයාලටත් හරි නැහැ. අපිටත් හොඳ නැහැ. ඒ නිසා අපි මේ වැඩේ නවත්තලා දැන්ම අපේ වැඩක් කරගන්න යන් කියලා හස්බන්ඩ්වත් එක්කගෙන මෙතනින් යනවා. Give neighbors some privacy. Thomas, come on, perv. ඊළඟ දවසේ පෙපා හොස්පිටල් එකට යනවා. මොකද මේ වැඩ කරන්නේ ගොඩක් ප්‍රසිද්ධ සමාගමක අක්ෂර විශේෂඥවරියක් විදිහට. මෙතනදී මේ සමාගමේ ප්‍රධානී ඇවිත් පෙපාට ගිෆ්ට් එකක් දෙනවා. ඒ මෙයාලගේ විවාහය සහ අලුත් එපාර්ට්මන්ට් එකේ පදිංචි වීමේ සතුටට. මේ ගිෆ්ට් එකේ තියෙන්නේ කුරුල්ලන්ට කැම දාන කූඩුවක්. පෙපා මේ ගිෆ්ට් එකත් අරගෙන ගෙදරට එනවා. මේ දවසේ රෑ පෙපා ගෙදර ආවම ගොඩක් සරාගේ විදිහට ඇඳගෙන යනවා එයාගේ හස්බන්ඩ්ව මුණ ගැහෙන්න. මෙයා ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි තෝමස් ගාවට යන්නේ. හැබැයි මෙයා කාමරයට ගියාම පෙපාගේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. මොකද තෝමස්ට හොඳටම නිින්ද ගිහින්. මෙතනදී බලාපොරොත්තු කඩවුණ ගතියෙන් පෙපා ඇඳට ඇවිත් එයාත් එක්කම නිදා ගන්නවා. මෙයාලගේ දින කෙමින් ගෙවිලා ටික දවසක් ගත වෙනවා. හැබැයි දවස් ගත වුණාට මෙයාලා අල්ලපු ගෙදර වෙන දේවල් නම් නොබලා ඉන්නේ නැහැ. මෙයාලා දෙන්නම ටිකෙන් ටික අල්ලපු ගෙදර වෙන දේවල් හොයන්න උත්සාහ කරනවා. මෙයාලා අල්ලපු ගෙදර ඉන්න අයගේ නම් දන්නේ නැති නිසා එයාලට මෙයාලා ෆේක් නම් දෙකක් භාවිතා කරනවා. මේ ගර්ල් කෙනාට මාගෝ කියලා නමක් දානවා. ඒ වගේම පිරිමි කෙනාට බ්‍රෙන් කියලා නම් කරනවා. ඊළඟ දවසේ රාත්‍රියේදී පෙපාට නිින්ද යන්නේ නැතුව හැරෙනවා. ඒ නිසා මෙයා කිචන් එකට ගිහින් වතුර වීදුරුවක් බොනවා. බොන ගමන් නිකමට වගේ අල්ලපු ගෙදර දිහා බලනවා. මෙයා දකිනවා මාගෝ මේ ගෙදරින් එළියට යනවා. දැන් බ්‍රෙන් විතරයි මේ ඇපාර්ට්මන්ට් එකේ ඉන්නේ. මෙතනදී පෙපාගේ ඇස් කෙලින්ම බෙඩ්ගේ සිරුර වෙතට ඇදලා යනවා. මෙයාට බ්‍රෙඩ් ගැන නරක විදිහට ආශාවක් ඇති වෙන බව අපිට එයාගේ සරාගේ ඇස් දෙකෙන්ම පේනවා. මෙතනදී පෙපා එයාගේ සික්ස් පැක් සිරුර දිහා බලාගෙන ඉන්න ගමන් එයාගේ සිතුවිලි ඇවිස්සනවා කියලා අපිට පේනවා. ඊළඟ දවසේ මෙයා නගරයේ ඇවිදිනකොට මෙයා දකින ෂොප් එකක තියෙන දුරදක්නියක්. මෙයාට මේක දැක්ක ගමන් අදහසක් එනවා. ඒ තමයි අල්ලපු ගෙදර අයගේ වැඩ තවත් ලඟ වෙලා බලන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා මෙයා මේ දුරදක්නිය මිලදී ගන්නවා. එදා දවසේ මෙයාලා ගත්ත දුරදක්නියෙන් එයා ගෙදර වෙන දේවල් බලාගෙන ඉන්නවා. මෙයාලා දකිනා බ්‍රෙන් තවත් ලස්සන මොඩල් කෙනෙක් එක්ක ඉන්නවා. මොකද බ්‍රෙන් කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් නිසා මෙයා එක එක මොඩල් ලව එයාගේ එපාර්ට්මන්ට් එකට ගෙන්න ගන්නවා ෂූට් වලට. මෙයාලා ටිකක් වෙලා බලන් ඉද්දිම මේ කපල් එක සරාගී විදියට එකතු වෙලා මෙයාලා දකිනවා. මේ දිහා දිගින් දිගටම බලන් ඉද්දි පෙපාගේ සහ තෝමස්ගේ හිතටත් නරක අදහස් කලාගෙන ඉන්න පටන් ගන්නවා. මෙතනදී මේ දෙන්නත් බ්‍රෙන් ලව අනුගමනය කරමින් එයාලා කරන විදියටම සරාගීව හැසිරෙන්න පටන් ගන්නවා. මෙයාලා එයාලව අනුගමනය කරත් තෝමස්ට බ්‍රෙඩ් වගේ දිගු කාලයක් ඉන්න බැරි වෙනවා. මොකද තෝමස් කියන්නේ තාම නවකයෙක් නිසා. හැබැයි පෙපා නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයාටත් ඕන බ්‍රෙඩ් වගේ දිගු කාලයක් ගත කරන්න. මේ දවසේ රාත්‍රියේදී පෙපාට නිින්ද යන්නේ නැතුව ඇඳේ ඉන්නවා. මොකද කලින් වුණ සිද්ධිය නිසා මෙයාට නිින්ද යන්නේත් නැහැ. මේ නිසා මෙයා ආයෙත් අල්ලපු ගෙදර වෙන දේවල් බලන්න ගන්නවා. මෙතනදී මෙයා දකිනවා මාගෝ කියන මෙයාගේ වයිෆ් ගෙදර ඇවිත්. එයා නිදාගෙන ඉන්න බ්‍රෙඩ් එක හැරවන්න උත්සාහ කරනවා කියලා පෙපා දකිනවා. මෙයාට මේ සිද්ධිය නිසා මාගෝ ගැන දුකක් ඇති වෙනවා. මොකද බ්‍රෙඩ් කියන්නේ එයාගේ මොඩල්ස්ලත් එක්ක සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් නිසා. And while she was out of town, Brent got thirsty and straight up
ඊළඟ දර්ශනයේදී අපිට පේනවා පෙපා තෝමස් එක්ක මෙයාලගේ හොඳම යාළුවෝ කට්ටියත් එක්ක ඩිනර් අවුට් එකකට එළියට යනවා. මෙතනදී පෙපා මෙයාලත් එක්ක අල්ලපු ගෙදර යන සිද්ධිය මෙයාලට කියනවා. ඒ වගේ මෙයා කියනවා මට අල්ලපු ගෙදර අය කතා වෙන දේවල් අහගෙන ඉන්න ක්‍රමයක් තිබුණා නම් කියලා කියනවා. මෙතනදී තෝමස්ගේ යාළුවෙක් එයා දිහාට හැරිලා කියනවා. ඇයි තෝමස් ඔයා කොලෙජ් එකේ ඉන්න කාලේ ලේසර් එකක් භාවිතා කරලා අල්ලපු කාමරේ කතා වෙන දේවල් අහන් හිටියා නේද කියලා මෙයාට මතක් කරනවා. Sibling. What? මේක ඇහුණු පෙපා තෝමස්ට බල කරනවා මටත් ඒ ක්‍රමය කියලා දෙන්න කියලා. පෙපාගේ දැඩි කැමැත්ත නිසා තෝමස් මෙයාලා ගෙදර ගියාම ඒ ගැන මෙයාට විස්තර කරලා පැහැදිලි කරනවා. හැබැයි එයා කියනවා මේ වැඩේ සාර්ථක කරගන්න නම් එයා පැත්තේ එපාර්ට්මන්ට් එකේ ලේසර් එක වදින තැන වීදුරුවක් හයි කරන්න ඕන කියලා. පෙපාට මේ වැඩේට තියෙන ආශාව නිසා එයා කල්පනා කරනවා කොහොමද මේක කරන්න කියලා. මෙයා දුර දක්නේ අරන් එපාර්ට්මන්ට් එක ගැන ආයෙ බැලුවම මෙයා දකිනවා බ්‍රෙඩ්ලා හෙලෝවින් පාටි එකට ෆේස් පාටියක් ඕගනයිස් කරනවා කියලා. මෙයාට මේ දේ දැක්කම හොඳ අදහසක් හිතට එනවා. එයා කියනවා අපි පාටි එකට ෆේස් මාස්ක් දාගෙන ගිහින් මේ ලේසර් එක වදින වීදුරුවක් කොහොම හරි හයි කරලා එමු කියලා. ඊළඟ දර්ශනයේදී අපිට පේනවා පෙපා සහ තෝමස් මේ ෆේස් මාස්ක් දාගෙන මේ පාටි එකට එකතු වෙනවා. මේ නිසා මෙයාලා කවුද කියලා එතන ඉන්න පුද්ගලයන්ට හරියටම අඳුර ගන්න බෑ. අනික මෙතන ඉන්න හැමෝමත් එයාලා වගේ මාස්ක් දාගෙන ඉන්නේ. මේ පාටි එකේදී තෝමස් සහ පෙපා හොඳටම ඩ්‍රින්ක් අරන් එන්ජොයි කරනවා. මේ වෙලාවේදී කාටවත් පේන්නේ නැති වෙන්න පෙපා බ්‍රෙඩ්ගේ ස්ටුඩියෝ එකට ගිහින් මේ වීදුරුව හයි කරනවා. හැබැයි මෙතනදී පෙපාට දකින්න ලැබෙන්නේ අමුතු දෙයක්. එයා දකිනා මේ බ්‍රෙඩ් මාගෝ කියන කාන්තාවට හොරෙන් තවත් මොඩල්ලා කිහිප දෙනෙක් සමග සරාගීව එකතු වෙනවා. මෙයා මේ දිහා බලාගෙන ඉඳලා ආයෙත් තෝමස් ළඟට ගිහින් එයාව බදා ගන්නවා. මොකද මෙයාලගේ ප්ලෑන් එක හරි ගිය එකේ තදුරට. මෙයාලා ආපසු එයාලගේ ඇපාර්ට්මන්ට් එකට එනවා. මෙයාලා ආපු ගමන් කරන්නේ එයා ගෙදර හදපු වීදුරුවට මේ පැත්තෙන් අවශ්‍ය උපකරණ සෙට් කරලා මේ ඩිවයිස් එක ක්‍රියාත්මක කරනවා. කොහොම හරි ටික වෙලාවක් යද්දී මෙයාලට මේ හැම දෙයක්ම හදාගන්න පුළුවන් වෙනවා. මේ අතර එහා පැත්තේ ඇපාර්ට්මන්ට් එකේ හැලෝවින් පාටි එක ඉවර වෙලා. ඒ වගේම එයාලා කතා වෙන දේවල් මෙයාලට ඇහෙනවා. Okay. All right, fine. You really want to do it now? Yeah. මේ දේ හරි ගිය නිසා පෙපා නම් දැන් ගොඩක් සතුටුයි. හැබැයි අනුන්ගේ කේලම් වන සතුට නම් වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. මෙතනදී පෙපාට දැනගන්න හම්බ වෙනවා අල්ලපු විතර ලොකු රණ්ඩුවක් යනවා කියලා. මොකද මේ රණ්ඩුවට හේතුව තමයි බ්‍රෙඩ් පාටි එක දවසේ වෙන මොඩස්ලා සමග සරාගීව හැසිරුණා කියලා මාගෝ දැනගෙන. මේක දැක්ක තෝමස් බය වෙලා මේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම පෙපාට තේරෙනවා මේ රණ්ඩුව දරුණු පැත්තකට හැරෙනවා කියලා. ඒ වගේම බ්‍රෙඩ් මාගෝට දරුණු විදිහට සලකනවා කියලා අපිට පේනවා. මේ දිහා බලාගෙන ඉන්න පෙපාට ගොඩක් දුක හිතෙනවා. මොකද මාගෝට කොච්චර ගුටි කන්න වුණත් එයාලට මේ දේ නවත්තන්න බැරි බව පෙපාට තේරෙනවා. ඊළඟ දර්ශනයේදී අපිට පේනවා පෙපා එයාලගේ අක්ෂ ආයතනයේ ඉන්නවා. ඒ වගේම මෙතනට මාගෝ එනවා එයාගේ කන්නඩි දෙක මාරු කරන්න. මෙතනදී මාගෝගේ S2 චෙක් කරන්න වෙන්නේ පෙපාට තමයි. පෙපා මෙතනදී දැනගන්නවා මාගෝගේ ඇත්ත නම ජුලියා කියලා. මොකද මාගෝ කියන්නේ මෙයාලා දාපු මනං කල්පිත නමනේ. මෙතනදී පෙපා මෙයාගේ S2 චෙක් කරනවා. ඊට පස්සේ මෙයා මාගෝගේ අක්ෂි වලට ගැලපෙන කන්නඩියක් මෙයාට දෙනවා. දීලා කියනවා මේක තමයි ඔයාලට ගැලපෙනම කන්නඩි දෙක. මේක ඔයාලට ගොඩක් ලස්සනයි කියලා පෙපා මෙතනදී කියනවා. මෙතනදී මාගෝ නැත්තම් ජූලියා කියන ලේඩි මෙයාත් එක්ක ඉක්මනටම යාළුවා නිසා ඇයි මෙයාට ඉන්වයිට් කරනවා. එයාත් එක්ක පොඩ්ඩක් එළියට ගිහින් කතා කරමු කියලා. පෙපා මෙයාගේ ආරාධනාවට ගොඩක් සතුටු වෙනවා. ඉතින් මෙයා ඒකට කැමති වෙනවා. I'll call you. Yeah, that sounds amazing. මේ අතර ගෙදර ඉන්න තෝමස් නම් තාම එහා ගෙදර වෙන දේවල් බලාගෙන ඉන්නේ. එයා දකිනවා බ්‍රෙඩ් තවත් මොඩස්ලව මේ ඇපාර්ට්මන්ට් එකට ගෙනල්ලා එයාලත් එක්ක සරාගීව එකතු වෙනවා. දැන් නම් මෙයාගේ මේ සෙල්ලක්කාරී ජීවිතය දැකලා තෝමස්ට එපාම වෙලා. මෙතනදී පෙපා ගෙදර ඇවිත් ගොඩක් සතුටින් තෝමස්ට කියනවා. එයා ගෙදර ගෑනු කෙනා මට හම්බුණා. එයාගේ ඇත්ත නම තමයි ජූලියා කියලා කියනවා. මෙතනදී තෝමස් කියනවා බ්‍රෙඩ් අදත් මොඩල් කෙනෙක් එක්ක ඉන්නවා මං දැක්කා. මෙයා නම් මහා පුදුම සෙල්ලක්කාරයෙක් තමයි. තමන්ගේ වයිෆ් නැති වෙලේ හැම මොඩල් කෙනෙක් එක්කම මෙයා සරාගීව හැසිරෙනවා කියලා කියනවා. මේක ඇහුනම පෙපාට ජූලියා ගැන දුක හිතෙනවා. එයා කියනවා මට නම් හිතෙන්නේ මෙයාලගේ මේ සෙල්ලක්කාර ලයිෆ් එක ගැන ජූලියාට කියන්න ඕන කියලා. හැබැයි තෝමස් නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා මේ ෆැමිලි එක දිහා බලාගෙන ඉඳලම අපේ ජීවිතේත් අවුල් වෙලා තියෙන්නේ. මෙයාලා ගැන හොයලා බලන්න ගත්තට අපිට වැඩක් නෑනේ. මේ නිසා අපේ ජීවිතය දුරස් වෙලා තියෙන්නේ කියලා තෝමස් කියනවා. එයා තවදුරටත් කියනවා අපි මේ හැම දෙයක්ම නවත්තලා අපි කලින් හිටියා වගේ ජීවත් වෙමු කියලා. තෝමස් මෙහෙම කිව්වට පස්සේ මෙතනින් එයාගේ බෙඩ් එකට යනවා නිදා ගන්න. හැබැයි පෙපා නම් තෝමස් කියන දේ අහන්නේ නැහැ. එයා ආයෙත් දුර දක්නේ අරන් අල්ලපු ගෙදර වෙන දේවල් බලාගෙන ඉන්නවා. මෙයා දකින ජූලියා ගොඩක් සරාගේ විදියට ඇඳගෙන බ්‍රෙඩ් ඉස්සරහ සරාගීව හැසිරෙනවා. මේ දේවල් පෙපා ආසාවෙන් බලාගෙන ඉන්නේ. හැබැයි මෙතනදී බ්‍රෙඩ් තව ගණන් ගන්නේ නම් නැහැ. මෙයා මෙතනින් නැගිටලා යනවා. ඉතින් ජූලියාගේ බලාපොරොත්තු නැති වුන නිසා මෙයා දුකටත් එක්ක තනියම ඇඳේ ඉන්නවා. ඊළඟ දවසේ අපි දකිනවා පෙපා සහ ජූලියා කලින් දවසේ කතා කරගත්ත විදිහට එළියට යනවා. මෙයාලා යන්නේ සෝන රූම් එකකට. සෝන රූම් එක කියන්නේ හුමාලේ ස්ථානික කරන කාමරයක්.
මෙයාලා එතනදී කතා කරනකොට පිපාට තේරෙනවා ජූලියා කියන්නේ කලින් ප්‍රසිද්ධ මොඩල් කෙනෙක් කියලා. ඒත් මෙයාට මොඩල් ක්ෂේත්‍රය ගැන කලකිරුණාට පස්සේ මෙයා ඒ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා. මෙතනදී ජූලියා එයාගේ හස්බන්ඩ් ගැනත් කතා කරනවා. ඒ වගේ මෙයාගේ හරි නම සෙබස්ටියන් කියලාත් මෙයා දැනගන්නවා. What are you waiting for? සෙබස්ටියන් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා මෙයා දැනගන්නවා. මෙතනදී පිපාට තේරෙනවා ජූලියා කියන්නේ බොහොම හොඳ කෙනෙක් කියලා. ඒත් මෙයාගේ හස්බන්ඩ් වන සෙබස්ටියන් නැත්තම් බ්‍රෙඩ් කරන දේවල් මෙයාට කියන්න ඕන කියලා පිපාට හිතෙනවා. මොකද සෙබස්ටියන් මෙයාව රවට්ටනවා කියලා පිපා දන්නවා. හැබැයි මෙතනදී මෙයා ඒක කියන්න ගියත් මේක එකපාරටම නතර කරගන්නවා. කාලය ටිකෙන් ටික ගත වෙලා ගියත් පිපාගේ මේ පවුල ගැන තියෙන උනන්දුව නම් අඩු වෙන්නේ නැහැ. දවසක් මෙයා දකිනවා සෙබස්ටියන් ආයෙත් මොඩල් කෙනෙක් සමග සරාගීව හැසිරෙනවා. ඊට පස්සේ මෙයා භාවිතා කළ කොන්ඩම් එක බාත්රූම් එකේ තියෙන බින් එකට දානවා. හැබැයි මේ වෙන සිද්ධිය දිහා පිපා බලාගෙන ඉන්නේ. පිපාට මේ ගැන ජූලියාට කියන්න ඕන. මොකද ජූලියා කියන්නේ හොඳ කෙනෙක් කියලා මෙයා දන්නවා. ඒත් මෙයාට ඕන මේ අනුතුරු හැඟීම හොරෙන්ම කරන්න. ඒ නිසා මෙයා ජූලියාගේ ගෙදර තියෙන වයර්ලස් ප්‍රින්ට් එකට කනෙක්ට් වෙනවා. මෙයා තමන්ගේ නම කියන්නේ නැතුව ජූලියාට පණිවිඩයක් තියෙනවා ඔයාගේ හස්බන්ඩ් ඔයාට වංචා කරනවා කියලා. ඒ වගේම මෙයා තව පණිවිඩයක් තියෙනවා. මෙයා ගෙදරට එන මොඩල්ස්ලත් එක්ක සරාගීව එකතු වෙනවා. එයාලා පාවිච්චි කරපු කොන්ඩම් එක බාත්රූම් එකේ බින් එකේ තියෙනවා කියලා සටහනක් යවනවා. මේක දැක්ක ජූලියා සටහන දිහා බලලා හිතා ගන්න බැරුව බාත්රූම් එකට යනවා. මේක ඇත්තද බොරුද කියලා බලන්න. මෙතනදී තෝමස් එනවා පිපාව හොයාගෙන. එයා දකිනවා පිපා ආයෙත් අල්ලපු ගෙදර ගැන හොයලා බලනවා කියලා. Pippa! Thomas, What are you doing? no, don't. මේක නම් තෝමස්ට හොඳටම කේන්ති යනවා. මොකද එයා කිව්වේ මේක දැන් නවත්තන්න කියලානේ. තෝමස් අහනවා ඇයි මං එපා කියන දේම කරන්නේ. මොකද්ද මේ කරන වැඩේ තේරුම? මේක දැනම නවත්තන්න ඕන කියලා කියනවා. හැබැයි පිපා නම් මෙයා කියන දේ අහන්නේ නැති නිසා මේ දෙන්න අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. මේ අතර ජූලියාට බාත්රූම් එකේ තිබිලා කොන්ඩම් එක හම්බ වෙනවා. මේ සිදුවීම නිසා ජූලියා ඉන්නේ ගොඩක් කලකිරලා. කලකිරුණට වඩා යාට තියෙන්නේ තමන්ව රැවට්ටුවා කියන හැඟීම. මෙයා එකෙන් පරිගන්නේ පිහියක් කරන් සෙබස්ටියන් ගාවට යනවා කියලා මෙයා දකිනවා. හැබැයි මෙයා ළඟට ගියාම මෙයාට මරන්න තරම් ශක්තියක් නැහැ. මොකද මේ මෙයාගේ හස්බන්ඩ් නිසා. මෙයා අන්තිමේදී පිහියත් පැත්තකට දාලා බෙම ඉඳගෙන මුළු රෑම අඬන්න පටන් ගන්නවා. මෙහෙම දවස් උදා වෙලා ඊළඟ දවසේ උදේ පෙපා තෝමස් කියන සමාව ඉල්ලනවා. කලින් දවසේ වුණ දේවල් වලට. එයා මෙතනදී තෝමස්ට පොරොන්දු වෙනවා ආයි කවදාවත් අල්ලපු ගෙදර දිහා බලන්නේ නැහැ කියලා. හැබැයි මෙයා මෙහෙම කිව්වට මෙයාට පේනවා මේ ඇපාර්ට්මන්ට් එකේ මොකක් හරි ලොකු කලබලයක් වෙනවා කියලා. මෙයා ආපසු දොර දක්නෙන් මෙයාලා දිහා බලනවා. එතකොට එයාලා දකිනවා ජූලියාගේ බෙල්ල කපාගෙන බාත්රූම් එකේ මැරලා වැටිලා ඉන්නවා. මේක දැක්ක පෙපා හොඳටම කලබල වෙලා අඬනවා. මොකද එයා කරපු දේ නිසා තමයි ජූලියා සූසයිඩ් කරගත්තේ. තෝමස්ටත් මේකට දරා ගන්න බැරි දුකක් එනවා. ඒ වගේම පෙපා ගැන තරහක් ඇති වෙනවා. මොකද පෙපා මෙයා කියන දේ අහන්නේ නැතුව මේ පවුල ගැන හොයන්න ගත්ත නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න පටන් ගත්තේ. මේ සිද්ධිය නිසා තෝමස්ට එයාගේ වයිෆ් ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා. මේ නිසා තෝමස් එයාගේ ඇඳුම් ටිකක් බෑග් එකේ දාගෙන මේ ගෙදරින් යන්න තීරණය කරනවා. යන්න කලින් මෙයා පෙපාටත් හොඳටම බැලලා තමයි යන්නේ. තෝමස් ගියාට පස්සේ පෙපා මේ සිද්ධියට හොඳටම අඬනවා. ජූලියා සූසයිඩ් කරගත්ත එකත් තෝමස් එයාව දාලා ගිය එකත් මෙයාට දරා ගන්න බැහැ තාම. මෙයා මානසිකව වටනවා මේ නිසා. කාලය ටිකෙන් ටික ගත වෙලා දවස් කිහිපයක්ම ගත වෙනවා. ශීත ඍතුවත් මේ සමගම ආරම්භ වෙනවා. හැබැයි පෙපා නම් මේ සෙබස්ටියන් ගැන හොයලා බලන එක නතර කරන්නේ නැහැ. එයා දිගින් දිගටම මෙයා ගැන හොයනවා. මෙයා දකිනවා සෙබස්ටියන් එයාගේ ගෙදරින් එළියට යනවා. මෙයාට හිතෙනවා සෙබස්ටියන් කොහෙද යන්නේ කියලා හොයලා බලන්න. මෙයා එයාගේ පස්සෙන් යනවා. සෙබස්ටියන් යන්නේ බාරයක් ඇතුළට. පෙපත් මේ සමගම ඇතුළට යනවා. මෙයා ගිහින් බලනවා සෙබස්ටියන් කොහෙද ගියේ කියලා. මෙතනදී එක පාටම සෙබස්ටියන් ඇවිල්ලා මෙයා ඉන්න ටේබල් එකේ ඉඳ ගන්නවා. මෙතනදී සෙබස්ටියන් පෙපාට වශී වෙලා වගේ කතා කරන්න ගන්නවා. සෙබස්ටියන් ටික වෙලාවට පස්සේ පෙපාට යෝජනා කරනවා ඔයා එන්න මාත් එක්ක මං ඉන්න ඇපාර්ට්මන්ට් එකට. මං කැමති ඔයාගේ ෆොටෝ ෂූට් එකක් ගන්න කියලා කියනවා. පෙපත් මෙයා ගැන දන්නවනේ හැම විස්තරයක්ම. මෙයා ගෙදරට මොඩල්ස්ලාව ගෙන්නගෙන කරන දේත් මෙයා දන්නවා. ඒ නිසා මුලදී මෙයා මේකට කැමති වෙන්නේ නැහැ. හැබැයි පස්සේ මෙයා මේ අදහසට එකඟ වෙනවා. පස්සේ මෙයාලා යනවා සෙබස්ටියන් ඉන්න ඇපාර්ට්මන්ට් එකට. මෙතනදී සෙබස්ටියන් කියනවා මගේ අලුත්ම එක්සිබිෂන් එකක් තියෙනවා තව සති කිහිපයකින්. ඔයාත් අනිවාර්යයෙන්ම එන්න ඕන කියලා මෙයාට ඉන්වයිට් කරනවා. මෙතනදී සෙබස්ටියන් පෙපාගේ ෆොටෝ වගේක් ගන්නවා. My hair is not really. No, it's good. එයා ෆොටෝ දිහා බලලා කියනවා ඔයාට ලස්සන ඇස් ටිකක් තියෙන්නේ. හැබැයි මේ ඇඳුම නම් ඔයාට එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. ඔයා කැමති නම් අපි ඇඳුම අයින් කරලා ෆොටෝ වගේක් ගමු කියලා කියනවා. මෙතනදී පෙපා මේකට කැමති වෙලා එයාගේ ඇඳුම ඔක්කොම අයින් කරනවා. I wasn't ready. සෙබස්ටියන් මෙයාගේ ෆොටෝ අරන් කියනවා ඔයාට ලස්සන බොඩි එකක් තියෙන්නේ. අපි ඊළඟට නේකඩ් ෂූට් එකක් ගමු කියලා. හැබැයි පෙපා නම් මේකට එකපාරම කැමති වෙන්නේ නැහැ. What? Okay. හරි මම මුලින්ම පටන් ගන්නම් කියන සෙබස්ටියන් එයාගේ ඇඳුම් අයින් කරනවා මෙතනදී.
සෙබස්තියන්ගේ ඇඟ දිහා බලාගෙන ඉඳලා පිපාත් ඒ විදිහටම එයාගේ අඬවැයත් අයින් කරනවා. මේ දිහා බලාගෙන ඉන්න සෙබස්තියන් පිපාගේ සිරුර ළඟට ගිහින් ඇයට කියනවා මං ආව දැක්කම මගේ වයිෆ්ව මතක් වෙනවා. ඒ නිසා මට ඔයා ගැන අමුතු හැඟීමක් ආවා කියලා කියනවා. මෙතනදී සෙබස්තියන් ඇයට එකපාරම කිස් එකක් දෙනවා. ඒ වගේම ටිකක් වෙලා යද්දී මෙයාලා සරාගීව එකතු වෙනවා. මේ අතර වාරේ කවුරුත් හිතුවේ නැති විදිහට තෝමස් එයාලා ඉන්න එපාර්ට්මන්ට් එකට එනවා. තෝමස් ගෙදරින් පිට වෙලා දවස් කිහිපයක් හිටිය නිසා මෙයාට දුකයි. එයාගේ වයිෆ් පෙපා ගැන. එයාට තියෙන ආදරයට මෙයා යාව බලන්න ගෙදර ආවට තෝමස් ඊළඟට දකින්නේ නම් හිතා ගන්නවත් බැරි දෙයක්. මෙයා ගෙදර ඇවිත් ෆ්‍රිජ් එකෙන් ඩ්‍රින්ක් එකක් අරන් බොනවා. පීලා ඉතුරු ටික කුරුල්ලන්ගේ කෑම කන එකට දාලා මෙයා අල්ලපු ගෙදර දිහා බලනවා. එතකොට තමයි එයා දකින්නේ එයාගේ වයිෆ් සෙබස්තියන් එක්ක සරාගීව එකතු වෙනවා. මේක දැක්ක තෝමස් නම් වෙවුලන්න පටන් ගන්නවා. මොකද මෙයාට මේ සිදුවීම හිතා ගන්නවත් බැහැ. මෙයා මෙච්චර ආදරය කරපු පිපා මේ ඉක්මනට වෙන පුද්ගලෙක් ගාවට යයි කියලා ඔහුට හිතා ගන්නවත් බැහැ. මේ සිදුවීම සිද්ධ වෙලා ඊළඟ දවසේ පිපා මෙයාගේ එපාර්ට්මන්ට් එකට එනවා. හැබැයි එයා දකින දේ එයා හොඳටම පුදුම වෙනවා. මොකද මෙයා දකින්නේ තෝමස් බෙල්ල වල දාගෙන සූසයිඩ් කරගෙන කියලා. මේ සිදුවීම සිද්ධ වෙලා දැන් දවස් කිහිපයක්ම ගත වෙලා. පිපා මේ වුණ දේවල් වලට මානසික වැටලා ඉන්නවා කියලා අපිට පේනවා. මේ සිදුවීම ඇයට දරා ගන්න බැරි නිසා ඇය කාත් එක්කවත් කතා කරන්නේ නැතිව නිශ්ශබ්දව කාලයක් පසු කරගෙන යනවා. මේදී යාඩත් එපා වෙලා එයා කල්පනා කරනවා මේ දුක ළඟම ඉන්න කෙනෙක්ට කියලා හරි හිත සැහැල්ලු කරගන්න. එයා එයාගේ හොඳම යාළුවෙක්ව හම්බෙන්න යනවා. මෙයා ඊළඟට මේ වුණ දේවල් සේරම එයාගේ යාළුවට කියනවා. යාළුවා මේ දේවල් අහගෙන ඉඳලා කියනවා ඔයා ඔය වුණ දේවල් දැන් සේරම අමතක කරලා දාන්න. ඔයාගේ වරදක් නැහැ. ඔයා තනි වෙලා හිටිය නිසා කාගේ හරි ආදරයක් ඕනනේ. ඔයා හිතපු නැති දෙයක් උනේ. ඔයා ඒකට දුක් වෙන්න එපා කියලා කියනවා. මේ වුණ දේවල් සේරම අමතක කරලා ආයෙත් අලුත් ආරම්භයක් පටන් ගන්නවා කියලා හිතපු පෙපා සෙබස්තියන්ගේ එක්සිබිෂන් එක බලන්න යන්න තීරණය කරනවා. මෙයා යාළුවත් එක්කගෙන එතනට යන්න තීරණය කරනවා. මෙයා ටික වෙලාවක් මේ කට්ටියත් එක්ක ඉද්දී එයාට දකින්න ලැබෙන්නේ හිතුවේවත් නැති දෙයක්. ඒ තමයි මැරුණු ජෝලියා පණ පිටින් ඉන්නවා කියලා. මෙයාට මේක හිතා ගන්නවත් බෑ. මෙතන මොකද වෙන්නේ කියලා. මෙතනදී මේ එක්සිබිෂන් එකේ මෙයාලගේ ප්‍රධානතුන් මාතෘකාව වෙලා තියෙන්නේ පෙපයි එයාගේ හස්බන්ඩ් වන තෝමස්වයි. මේ වෙන දේවල් ගැන කිසිම අවබෝධයක් නැතුව බලාගෙන ඉන්න පෙපා දකිනවා මේ මුළු එක්සිබිෂන් එක පුරාම තියෙන්නේ එයාගේ තෝමස්ගේ ෆොටෝ සහ වීඩියෝ දර්ශන විතරයි කියලා. මෙයාලා හිතන් හිටියේ ජෝලියා සහ සෙබස්තියන්ගේ ජීවිතය දිහා එයාලා බලන් ඉන්නවා කියලා. ඒත් වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඇත්තටම වෙලා තියෙන්නේ සෙබස්තියන් සහ ජෝලියා මෙයාලගේ දිහා බලාගෙන ඉඳලා. මෙතනදී පෙපා ඉන්න එපාර්ට්මන්ට් එකේ අයිති පුද්ගලයා වෙන්නේ සෙබස්තියන් කියලා පෙපා දැනගන්නවා. While we were watching them. මෙතනදී පෙපා දැනගන්නවා එයාලා ලොකු ප්ලෑන් එකකට අහු වෙලා කියලා. හැමදේම අමතක කරලා මුල ඉඳන් පටන් ගන්න හිතන් ගියත් පෙපාට සිද්ධ වෙන්නේ තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න. මේ දේවල් දරා ගන්න බැරි පෙපා අඬගෙන මේ එක්සිබිෂන් එකෙන් එළියට යනවා. මෙයා ඊළඟට කරන දේ ගැන ප්ලෑන් කරලා සෙබස්තියන් ඉන්න එපාර්ට්මන්ට් එකට එනවා. මෙයා එයාගේ රූම් එකට ආවම එයා දකිනවා හැමතැනම එයාලගේ ෆොටෝ තියෙනවා. මේ දේට තරහා ගිය පෙපා මේ ස්ටුඩියෝ එකේ තියෙන හැම දෙයක්ම කඩලා විනාශ කරලා දානවා. මේවා කොච්චර කැඩුවත් මේ සිද්ධ වුණ දේවල් නැවත තිබුණු තත්ත්වයට ගන්න බැහැ කියලා එයා දන්නවා. මේ වුණ දේවල් සේරම අමතක කරලා පෙපා තීරණය කරනවා මේ එපාර්ට්මන්ට් එක අත්හැරලා යන්න. මෙතනදී මෙයාගේ බඩුව අරන් යන්න තව පුද්ගලයා දෙන්නෙකුත් මෙයාගේ සහයට එනවා. මෙයා සේරම බඩුව අස් කරලා කුරුල්ලට කැම දෙන භාජනයත් ආපසු පිරිසිදු කරලා ගන්නවා. මෙයා දකිනවා මේ කූඩු යට කුරුළු පැටව කිහිප දෙනෙක්ම මැල්ලා ඉන්නවා. මෙයාට තේරෙනවා මේ කුරුළු පැටවුන්ට කවුරු හරි වස දාලා කියලා. ඒ වගේම තෝමස් සූසයිඩ් කරගත්තෙත් නැහැ. එයාට කවුරු හරි වස දීලා කියලා මෙයාට තේරෙනවා. මේ සිද්ධිය හරියටම ඇත්ත නැත්ත දැනගන්න මෙයාට උවමනා වෙනවා. ඒ නිසා මෙයා මේ සෙබස්තියන් පවුල ගැන තවදුරටත් හොයන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ මේ එක්සිබිෂන් එක කරපු සෙබස්තියන් සහ ජෝලියන් මේ එක්සිබිෂන් එක ගැන ඉන්ටර්විව් එකක් කරනවා. මෙතනදී අපිට පේනවා පිපාලා හිටපු එපාර්ට්මන්ට් එක ඇත්තටම සෙබස්තියන් සහ ජෝලියාට අයිති එකක් කියලා. ඒ වගේම මේ එපාර්ට්මන්ට් එකේ ඇග්‍රීමන්ට් එකේ එක කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ යාළගේ ෆොටෝ ගන්නවට කැමැත්ත දීලා. හැබැයි පිපා මේ ඇග්‍රීමන්ට් එක කියවන්නේ නැතුව තමයි මේකට සයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලගේ ෆොටෝ ගත්තට සෙබස්තියන්ට චෝදනා එල්ල කරන්න බෑ. මොකද මෙයාලා මේ ඇග්‍රීමන්ට් එකේ එකට එකඟ වෙලා තියෙනවා. පෙපා මේ ඉන්ටර්විව් එකේ ඉවරලා යන සෙබස්තියන් සහ ජෝලියා දිහා ඇහැ ගහගෙන ඉන්නේ. මෙයාලා එපාර්ට්මන්ට් එකට ආවම දකිනවා එයාලගේ ගේ ඉස්සරහා වයින් බෝතලයක් තියෙනවා. මේ වයින් බෝතලේ සුබ පතලා එයාලගේ රසකේක් එවන්න ඇති කියලා මෙයාලා හිතනවා. මෙයාගේ මේ වයින් බෝතලේ හොඳටම රස විඳිනවා. මේ අතරේ මේ පින්ටින් එකේ මැසේජ් එකක් print වෙනවා. ඒක ඇත්තටම වන්නේ පෙපා. එයා කියනවා තෝමස් සූසයිඩ් කරගත්තේ නැහැ කියලා. මේක දැක්ක මේ දෙන්නා හොඳටම බය වෙලා පෙපා ගැන හොයනවා. මෙයාලා දකිනවා පෙපා බිල්ඩිමේ මැද්දේ දුවගෙන යනවා. අන්තිමට මෙයාලා එයාව අල්ලගන්න එළියට එනවා. එයාලා දකිනවා පෙපා ඉන්නවා. ඒත් පෙපා නවතින්නේ නැතුව එයා ඉන්න ඔෆිස් එකට එනවා. හැබැයි සෙබස්තියන්ගෙන් නම් මෙයාට බේරෙන්න බෑ. මේ දෙන්නත් එයා පස්සෙම ඔෆිස් එකට එනවා. ජූලියාට පෙපාව ඔෆිස් එක ඇතුළතදී හම්බ වෙනවා.
පෙපා මෙතනදී ජෝලියාට කියනවා එයා කරපු දේවල් ඔක්කොම. මෙතනදි වෙලා තියෙන්නේ පෙපා සහ සෙබස්ටියන් එයාගේ එපාර්ට්මන්ට් එකේ ඇති සරාගිව හැසිරෙද්දී ජෝලියා පෙපාගේ එපාර්ට්මන්ට්ට ගිහිල්ලා එයාලගේ ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ බීම එකට සිහි නැති වෙන්න බෙහෙතක් දාලා. මොකද ජෝලියා දන්නා මේ වෙලාවේදී තෝමස් මේ ගෙදරට එනවා කියලා. ඉතින් තෝමස් සිහි නැති වුණාට පස්සේ ජෝලියා මෙයාගේ ඔළුවට ලණුවක් දාලා එයාව එල්ලලා. මෙහෙම කරලා තියෙන්නේ මෙයා සූසයිඩ් කරගෙන ජීවිතේ නැති කරගත්තා කියලා පෙන්වන්න. අන්තිමේදී මෙයා මේ හැම දෙයක්ම කරලා එපාර්ට්මන්ට් එකේ එළියට ඇවිල්ලා. පෙපා අඬමින් අහනවා ඇයි ඔයාලා හැම දෙයක් කරේ කියලා. මෙතනදී මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ මේ එක්සිබිෂන් එක සාර්ථක කරගන්න. පෙපා මේ දේවල් අහගෙන ඉද්දී ජූලියා මෙයාට කියනවා ඔයාට කවදාවත් මේ දේවල් ඔප්පු කරන්න වෙන්නේ නැහැ කියලා. මෙයා එක කියලා වැඩි වෙලා කියන්න කලින් සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම මෙතන ඉන්න සෙබස්ටියනුත් සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. මෙයාලා මෙහෙම වැටෙන්නේ වයින් බීව නිසා. මොකද පිපා තමයි මේ වයින් බෝතලේ යවලා තියෙන්නේ. මෙයා ඒකට සිහිය නැති වෙන්න බෙහෙතකුත් දාලා. පෙපා ඊළඟට මෙයාලා කරපු දේවල් වලට පරිගන්න මේක අවස්ථාවක් කරගන්නවා. මෙයා දෙන්නවම අක්ෂි පරීක්ෂා කරන මැෂින් එක ඉස්සරහට ගන්නවා. මේ මැෂින් එකේ තියෙන ලේසර් එක භාවිත කරලා මෙයා ජෝලියා සහ සෙබස්ටියන්ගේ ඇස් දෙක පුච්චලා අන්ධ කරලා දානවා. මේ සිද්ධිය සිද්ධ වෙලා දැන් සති ගණනාවක් ගත වෙලා. දැන් පෙපා ඉන්නේ එපාර්ට්මන්ට් එකේ ඉන්නේ සමලිංගික යුවලක්. මෙයා ඉස්සරහා තියෙන එපාර්ට්මන්ට් එක දිහා බලාගෙන ඉන්නේ. මේ එපාර්ට්මන්ට් එකේ ඉන්න ජෝලියා සහ සෙබස්ටියන් කලින් වගේ නම් නෙමෙයි ඉන්නේ. මොකද මෙයාලගේ ඇස් දෙකම අන්ධ වෙලා තියෙන්නේ දැන්. ඒ වගේම අන්තිමේදී පෙපා දුර දක්නෙන් මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා. මේ දෙන්න කරපු දෙයට එයාලා වන්දි ගෙවද්දී පෙපා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒකම මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා. දැක්කනේ අනුන්ගේ දේවල් ගැන හොයන්න ගියාම වෙන දේ. එහෙනම් ඊළඟ මූවි එකෙන් හම්බෙමු.